සියලු දෙනාටම සුබ දවසක්. ඒ වගේම සුබ දහවලක්. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගල්පාලම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය තුළ වාණිජ ස්ට්‍රෝබෙරි වගාවක් මේ වෙනකොට පවත්වාගෙන යනවා. ඒ වගේම මෙතන අපි ස්ට්‍රෝබෙරි වර්ග 3කින් පැල නිෂ්පාදනය සිදු කරගෙන යනවා. ස්වීට් සෙන්සේෂන් කියන වර්ගය සහ ෆ්ලොරිඩා බියුටි කියන වර්ගය සහ ෆෙස්ටිවල් කියන වර්ගය කියන වර්ග 3න් අපි මේ වෙනකොට පැල නිෂ්පාදනය සිදු කරගෙන යනවා. වාණිජ පැල නිෂ්පාදනය විශේෂයෙන්ම සිදු කරන ලබන අතර පැලයක් රුපියල් 200ක මිලකට අපි අපේ ගොවි ජනතාව වෙත ලබා දෙනවා. ඒ වගේම තමයි මේ පැල ගත්තාම මේවා ආනයනික පැල ස්වීට් සෙන්සේෂන් වෙරයිටි එක ගත්තාම මේ වගේ ගොඩක් ලොකු ගෙඩියක් තමයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ. ඒ වගේම තමයි මල් ලොකු ප්‍රමාණයක් ලැබෙනවා. මේකේ අපි පැල නිෂ්පාදනය මේ වෙනකොටත් කරගෙන සිදු කරගෙන යන අතර පැල විශාල ප්‍රමාණයක් අපේ ගොවි මහතුරුන්ට මේ වෙනකොටත් අපි ලබා දීලා තියෙනවා. වාර්ෂිකව අපි පැල 1000ක් නිෂ්පාදනය සිදු කරනවා. ඒ වගේම තමයි ෆ්ලොරිඩා බියුටි සහ ෆෙස්ටිවල් කියන වෙරයිටි දෙකේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 30කට ආසන්න ප්‍රමාණයේ විශාල ගෙඩියක් අපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම තමයි පැලත් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි රස අතින් ගත්තාම ෆ්ලොරිඩා බියුටි එක සහ ෆෙස්ටිවල් කියන වෙරයිටි දෙක ගොඩක් රසයි. ඒ වගේම මෙතනින් රසම වෙරයිටිය විදිහට මට හඳුන්වන්න පුළුවන් ෆ්ලොරිඩා බියුටි කියන වෙරයිටිය. ඒ වගේම නිෂ්පාදනය සහ පැලේ තියෙන ගුණාත්මක භාවය අතින් ගත්තාම ස්වීට් සෙන්සේෂන් කියන වෙරයිටිය දිරිමත් භාවය ගොඩක් වැඩි. ඒ වගේම තමයි මේ ඔබට පේනවා වගේ විශාල ගෙඩියක් ලබා ගන්න පුළුවන්. මේ අපි නිෂ්පාදනය කරන ස්ට්‍රෝබෙරි ගෙඩිය ඇත්තටම ගත්තොත් මේක ගොඩක් ලොකු ගෙඩියක්. මේ තමයි ස්වීට් සෙන්සේෂන් කියන වෙරයිටිය. මේකේ විශාල ගෙඩියක් ලැබෙනවා. ඒ වගේම තමයි ලා රතු පාටක් තියෙන්නේ. මේක ඉතාමත් රසයි, පැණි රසයි. ඒ වගේම තමයි මේක මේ වෙරයිටිය තමයි ෆෙස්ටිවල් ගොඩක් ජනප්‍රිය වෙරයිටි එකක්. මේකෙත් ගෙඩි ගොඩක් රසයි. මේක තද රතු පාටක් වෙනවා ඉදෙනකොට. මේ වෙරයිටි එක ගත්තාම මේකේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ඒකේ තමයි මේකේ මේ උඩ කොටස ඉදෙන්න ගොඩක් පරක්කු වෙලා ඒක සුදු පාටට දිස්සෙනවා. නමුත් මේ ගෙඩිය මේ අවස්ථාවේදී අපිට අස්වැන්න විදිහට නෙලා ගන්න පුළුවන් අවස්ථාවක්. මේක තමයි ෆ්ලොරිඩා බියුටි කියන වෙරයිටිය. මේක ඉතාමත් රස වෙරයිටියක්. ඒ වගේම තමයි මේක ඩාර්ක් රෙඩ් කලර් එකක් තමයි ගන්නෙ මේ වෙරයිටි. ඉතින් ඕගොල්ලන්ට මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගල්පාලම දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයේ වෙතට આવොත් තාක්ෂණික දැනුම ස්ට්‍රෝබෙරි වගාව පිළිබඳව ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වාණිජ ස්ට්‍රෝබෙරි පැල අප ආයතනයෙන් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා.